Hi, අද මං ගියා බින්චුන් අවුට්ලට් එකකට. මාත් මේ ෆස්ට් ටයිම් තමයි යාලගේ අවුට්ලට් එකකට ගියේ. යාලගේ ෆුඩ් අයිටම් දෙකක් මම අද try කරලා බලනවා. So let's go. I'm so excited. යාලගේ මෙනු එක මේ විදිහට තමයි ඩිස්ප්ලේ කරලා තිබුණේ. එතන milk tea, milkshake tea, strawberry tea, fresh lemonade, jasmine green tea, strawberry lemon tea, boba sundae වගේ ගොඩාක් ಜಾති තිබුණා. දුක කියන්නේ මම ගන්න ආසාවෙන් හිටියා. blueberry sundae එක ඒ වෙලාවේ available තිබුණේ නැහැ. ඉතින් මේ වෙනුවට මං ගත්ත mulberry sundae එක. ගාන උනේ රුපියල් 480ක් විතර. මං හිතන්නේ බින්චුන් මෙච්චර famous මෙන්න මේ කාටුන් චරිතෙත් සෑහෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඔයත් දන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. And he is so cute අනේ. මේක ඕඩර් කරේ මගේ යාළුවා. එක්ක යද්දි තියෙන වාසිය තමයි එයාලගේවත් අපි try කරලා බලන්න. fresh and superb. මේකේ බැලු බැලමට පේන ingredient විදියට තිබුණේ lemon and boba. මම රේට් කරනවා 9 out of 10. yes. ඊළඟට අපි try කරමු මං ගත්ත mulberry sundae එක. මේකත් ඇත්තටම රසයි. sundae එකක් try කරපු පළවෙනි වතාව තමයි මේක. මම මේක රේට් කරනවා 10 out of 10. අපි එක එක්කිනාට රස දැනෙන්නේ සහ රස වලට ආස වෙන්නේ එක එක විදියට. මම මේ දා try කරපු දෙකම හොඳ වුණාට මං ආයෙ දවසක් ගිහලා try කරා වෙන items. lemon black tea එකකුයි fresh lemonade එකකුයි. මම මේක rate කරනවා 7 out of 10. මේකේ තිබුණේ පේන්න lemon and ice. මම lemon රසට එච්චර ආස නැති නිසා මට මේක එච්චරම set. හැබැයි තව කෙනෙක්ට මේක මාරම රස වෙන්නත් පුළුවන්. ඊළඟට අපි try කරමු lemon black tea එක. මේක 5 out of 10. මේක නිකන් තේ කොළ රසක් වගේ තමයි ආවේ. but ඔයා කැමති වෙන්න පුළුවන්. බින්චුන් එකේ ආසම item එක මොකක්ද කියලා පහලින් comment කරන් යන්න. ඔයා තම බින්චුන් එක පාරක්වත් ගිහලා නැත්නම් නොයා ඉන්න අමතක කරන්න. එච්චර අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු. bye.